ඔයා කොහෙද? ඔයා කොහෙද? ඈ? නම්බර කොහෙද? තමස කොහෙද? රොයි. තමස කොහෙද? බයිරව ගන්නද? Facebook පාටි අද කාලේ ට්‍රෙන්ඩ් එකක්. හැබැයි මේ විනෝදය පස්සේ ඔබේ ජීවිතයම අඳුරු කරන නීතිමය උගුලක් තියෙන බව ඔබ දන්නවද? ශ්‍රී ලංකාවේ ප්‍රධාන මත්ද්‍රව්‍ය නීතිය 1935 සම්මත වූ විෂ අබින් සහ අන්තරාදායක ඖෂධ ආක්‍රා පනතයි. හොඳට අහගන්න. පනතේ 54 වගන්තියට අනුව සාදයකදී ඔබ යාළුවෙකුට නොමිලේ මත්ද්‍රව්‍ය දුන්නත් නීතියට අනුව ඒක විකිණීමක් නැත්නම් ජාවාරමක්. බෙදා හැරීම වගේම අන් අයට භාවිතා කරන්න ඉඩ දීමත් අපරාධයක්. ඔබ සාදයේ සංවිධායකයා නම් එතන මත්ද්‍රව්‍ය තියෙන බව දැනගෙන නිහඬව සිටීම හෝ ඉඩ ලබා දීම තුලින් ඔබත් සහභාගී අපරාධකරුවෙකු වෙනවා. නීතිපති එදිරිව බණ්ඩාර නඩු තීන්දුවට අනුව මේ වරදට අනුබල දීමක්. සාදය ගැන දාන පෝස්ට්, ලයිව් වීඩියෝ සහ ෆොටෝස් උසාවියේදී ඔබට එරෙහි ප්‍රබලම සාක්ෂි වෙනවා. පරිගණක අපරාධ පනත යටතේ මේවා ඔප්පු කරන්න පුළුවන්. හෙරොයින් හෝ අයිස් ග්‍රෑම් 5ක් හෝ ඊට වැඩියෙන් ළඟ තිබුණොත් 54 ඒ වගන්ති යටතේ මරණීය දණ්ඩනය හෝ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිය හැකියි. ඔබ භාවිතා කළාද නැද්ද අදාළ නැහැ. ළඟ තිබීමම ප්‍රමාණවත්. මේ වැරදි සඳහා මහේස්ත්‍රාත් අධිකරණයෙන් අප ලැබෙන්නේ නැහැ. මහාධිකරණයට යන්න වෙනවා. එතනදිත් බරපතල රෝගාබාධ හෝ විමර්ශන අවසන් වීම වැනි විශේෂ කරුණු නැත්නම් අප ගැනීම ඉතාම අසීරුයි. ක්ෂණික වින්දනයක් වෙනුවෙන් තරුණ ජීවිතය සිරගෙදරක දිය කරගන්න එපා. නීතිය ඉදිරියේ නොදැනුවත්කම නිදහසට කරුණක් නොවේ. උත්තරීතර නීතිඥ වෘත්තිය දිනනට හරිම පාරට හොඳම ඉගෙනුම් නවාතැන. නීර්තා ලෝ ඇකඩමි